රුසියාව කොහොමද එක එයාක්‍රාෆ්ට් කැරියර් එකක් විතරක් තියාගෙන මෙච්චර බල සම්පන්න වෙන්නේ? ඒකත් චීනෙට 3ක් සහ ඇමරිකාවටත් අති නවීන තාක්ෂණයෙන් යුත් කැරියර් 11ක් තියාගෙන ඉද්දි. අනික රුසියාවට අයිති මේ යුද නැවත් පරණ පරම්පරාවට අයිති එක. රුසියාවට පුළුවන් තවත් යුද නැව හදන්න. හැබැයි සතුරු හමුදාවලට පුළුවන් ලේසියෙන්ම මිසයිල පාවිච්චි කරලා මේ බිලියන ගණන් වටින යුද නැව විනාශ කරන්න. ඒ වගේම මේ එක නැවකට ඇමරිකාව ඩොලර් බිලියන 13ක් 14ක් වගේ අති විශාල කොස්ට් එකක් යනවා. රුසියාව මේ වුණට සුපිරි විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒ තමයි කසාන්, බෙල්ග්‍රෝඩ් සහ කනියාස් වැඩ්නියර් කියන දියුණු තාක්ෂණයකින් යුක්ත සබ්මැරින් 3ක් හදන එක. මේවා අති දියුණු තාක්ෂණයකින් යුක්ත වෙනවා. අපි මු කසාන් එකට. මේකට පුළුවන් වෙනත් සෝනාරයකට අහු නොවි ටාගට් කිහිපයකටම එකපාර පහර දෙන්න. ඒ වගේම මේ පහර දීම සිදු වෙනකන් ඒ කිසිම රේඩාර් එකකට අහු වෙන්නේ නැහැ. මේ පහර දීම සිදු වෙන්නේ මොන තැනක කවුරු කරාද කියලාවත් එයාලට හොයාගන්න වෙන්නේ නැහැ. දැන් එමු බෙල්ග්‍රෝඩ් වලට. මේ බෙල්ග්‍රෝඩ් ඩිසයින් කරලා තියෙන්නේ මුහුද යටින් නියුක්ලියර් ඩ්‍රෝන් කීපයක්ම එකපාර පහර දෙන්න පුළුවන් වෙන විදියට. මේකට කිලෝමීටර් 10 ගණන් දුරට එකපාර පහර දෙන්න පුළුවන් වගේම මේ එකපාර දීමක් ඈත ගොඩබිම් වලට පේන්නේ සුනාමියක් එනවා වගේ තමයි. ඒ තරමට මේ පහර දීම දරුණු. ඒ වගේම කනියාස් බ්ලැඩ්මියර් කියන එකට පුළුවන් බුලාවා කියන න්‍යෂ්ටිකාවි 10කින් පහර දෙන්න. ඒ වගේම ඒ එක මිසයිල් එක නියුක්ලියර් වෝහෙඩ් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ එක නැවකින් පුළුවන් සම්පූර්ණ ඇමරිකාවම විනාශ කරලා දාන්න. අනේ නිසා තමයි රුසියාව මේ යුද නැව වෙනුවට අතිනවීන සබ්මැරින් වලට සල්ලි ඉන්වෙස්ට් කරන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ සබ්මැරින් තුනද පවර්ෆුල් එහෙම නැත්නම් US එයාක්‍රාෆ්ට් කැරියර්ද කියලා පහලින් කමෙන්ට් කරලා යන්න.